කොහෙද යන්නේ? අපි යන්නේ ආන්දුනේද? මේ තාත්තේ ඇවිල්ලා නැහැ. කොහෙද යන්නේ ඔයා? අපි යනවා. සූ එකද? අදිනේ. නෑ සූ එකට යන්නේ සැටර්ඩේ නේ. තාත්තේ ඇවිල්ලා නෑ. හරි අපි යන් තාත්තේ හොයාගෙන. තාත්තගෙන් කෝල් එක එනවා. කෝල් කරලා බලමු. ඔව්. හෙලෝ. ලෑස්තිලා ඉන්නේ පහළට ආවා. අපි එන්න ඉස්සරහට. හරි ඕකේ හැබයි. යුවෙන්. දැන් මොකද්ද තාත්ති කිව්වේ? තාත්තා කිව්වා මේ පැත්තට යන්න කියලා. තාත්ති එන ගම. යනවා මේ කොහෙද යන්නේ? අද අපි යනවා කොහෙද යන්නේ? දින එක. හස්බන්ඩ් දැන් වැඩ කරලා එන ගමන් ඉතින් අපි යනවා. බල් මෙයා හම්බ වෙනකන් යනවා පයි. තාත්තේ යන්කෝ. මේකින් නෙවෙයිනේ යන්න. අද කොහෙද යන්නේ? මොනවද කන්නේ කියලා මන් දන්නේ නැහැ. අපි ගිහින් බලමු. අති මොන පාරෙන් එයිද දන්නේ නැහනේ. එහෙම කෑ ගහනවද? ඔයා පිටිපස්සට යන්න. ඔයා පිටිපස්සට යන්න. අයියෝ වහන් නගින ලැජ්ජාවේ මම. ඇයි? කොහොමද නගින්නේ? ඔයා යන්න පිටිපස්සට. අද අපි වීඩියෝ එකක් කරනවා. කොහෙද යන්නේ? මන්දර ගාවනේද පුතා? නෑ පොලිස් කාලා ගාව පොලිස් කාලා ගෙදරේ තිබ්බේ. ගෙදර තිබ්බද? ලස්සනයිද? හොඳයිද? හොඳයි. හැපි? ඇඬුව තාත්ති. ඇඳි නෑ. ඒක ආවේ නැහැ කියලා ඇඬුව. ඒක මට දෙන්න ගෙනියන්න. අද ඔයා කොහෙද ගියේ ඔරින්ච් චිප් එකේ? කොහෙවත් ගියාද? කියන්නේ තාත්ති. හව් කිව්වා. කොහෙද ගියේ? කොහෙද ගියේ ඔලිජ බේද? හතෙන් ගච්ච කොහෙද ගියේ? බක්කන්නේ. හරියට අදරින් ලස්සන ලස්සන කෑ කොහෙද ගහන්න. කොහෙද ගියේ කියන්නේ? ඇත්තට කියන්නකෝ. බක්කන්න ගියේ. බක්කන්න ගියාද? අව්. යා. කොහෙද ගියේ බත් කන්න? යාළුවෙක්ගේ ගෙදරද ගියේ? කියන්නේ නැහනේ. ඇත්තට කියන්නේ තාත්තට කියන්නේ. තාත්තා සෙල්ලම් බඩුව නම් කියන්නේ කොහෙද ගියේ? ඉක්මනට කියන්නේ මොනවද කෑවේ? එල්ලම ගෑනේ. මොනවද කෑවේද? එල්ලම බඩු. ආහනේ කෙනාට බා. What's that? Pocket. ෆෝක්ලිෆ්ට්. Pocket. Pocket litish. Til lit badu liti. ලිෆ්ට්. යා අපි යමු. Pocket තදලන්නේ. Pocket තදලන්නේ. Pocket. පස්සේ ගන්න ඕනේ ඈ මට දෙන්න. ඔව් අපි ඊට පස්සේ යන්න. තමයි ගන්න ඇත්ත කියන්නේ. නෝනි දැක්කම. ඇත්තට මොනවද කන්නේ ඉක්මන කියන්නේ මට මේ කුකුල් මස් හොඳද පුතා? මොනවද පුතේ කන්නේ? Pempers. දැන් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කාලා හරියන්නේ නැහැ නේ පැටියෝ. කුකුල නේද? Hello. හෙලෝ. අපි අන්තිමේදී තීරණය කරා සංගෙත්තම් කන්න. මොකද පුතත් කන්න ආසයි. මේ රෙස්ටුරන්ට් එක අපේ ගෙවල් ළඟම තැනක්. අපි ඉන්න ඒරියා එකේ සංගෙත්තම් වලට ජනප්‍රියම රෙස්ටුරන්ට් එකක් තමයි මේක. ගොඩක් අය සංගෙත්තම් ගන්න මෙතනට එනවා. විශේෂයෙන්ම ලංකාවේ අපේ යාළුවෝ සංගෙත්තම් ගන්න මෙන්න මේ රෙස්ටුරන්ට් එකෙන් තමයි. කොරියාවේ රෙස්ටුරන්ට් වල විශේෂයක් තියෙනවා. ඒ තමයි ප්‍රයිවට් රූම් එකක් වුණත් ගන්න පුළුවන්. නිදහසේ කාලා යන්න පුළුවන්. පුතා මොනවාරි කියන්නකෝ. අපි බක්කන්න ගියා. වත් කන්න. අපි සංගෙත්තම් කරනවා වේ. අපි තාත්තේ බලන්න ඕනේ. මේ තාත්තේ is busy. තාත්තා යම්පේනා. ඔයාගේ දියා. පුතා මොනවාරි කියන්නේ? Hi guys. අපි සුපර්මාකට් ආවා. මේ සුපර්මාකට් එකද? මේ සුපර්මාකට් එකද? සුපර්මාකට් ආවේ? බක් වත් කන්න. අපි කනවා සංගෙත්තම්. මේ බානේ තියා. අපි යංගත්තා ගියා බක්කන්න. ඔන්න අපේ කෑම එක ආවා. මදුන්න.
නෑවා. මතු මට ඕනේ නෑ මේවා අම්මේ. මට මේවා ඕනේ නෑ. කොරියාවේ ගොඩක් වෙලාවට මේ වගේ සයිඩ් ඩිෂස් හම්බ වෙනවා ප්‍රධාන මීල් එකට අමතරව. ඉතින් බබා හිතන්නේ මේවා පොඩි ස්පයිසි කියලා. ඒ නිසා එයා මේවා කන්න ආස නැහැ. ඒ නිසා තමයි එයා මේවා එපා කියලා කියන්නේ. ඔයාලා බලනවා ඉතින් මොනවද මේ සංගෙත්තම් කියන්නේ කියලා මම පුංචි විස්තරයක් කියන්නම්. සංගෙත්තම් කියලා කියන්නේ කොරියානු සම්ප්‍රදායික ආහාර අතර ඉතාම ජනප්‍රිය වගේම ගුණදායක ආහාරයක්. මේක කුකුල් මස් සුප් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සංගෙත්තම් කොරියානුවන් ආහාරයට ගන්න ගිම්හාන කාලේදී. ඒ කියන්නේ සමර් එකේදී. කොරියානුවන් ගිම්හාන කාලේදී කියන්නේ කොරියානුවන් ගිම්හාන කාලයේදී ශක්තිය ලබා ගැනීම සඳහා පානය කරන ප්‍රධානම ආහාරය වෙන්නේ සංගෙත්තම් කියලා සඳහන් වෙනවා. සංගෙත්තම් සඳහා ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ කුකුලෙක්. ඊට අමතරව ඒ කියන්නේ කුකුල ඇතුළට සුදු ලුණු, ඉඟුරු, රටේන්දි වගේ දේවල් දානවා. විශේෂයෙන්ම ජින්සෙන් මුළුත් දානවා. ජින්සෙන් මුල් කියලා කියන්නේ කොරියාවේ ජනප්‍රියම මුල් වර්ගයක්. ඔයාලා ඒක දන්නවත් ඇති. සංගෙත්තම් වල තියෙන විශේෂත්වය තමයි කිසිදු තෙල් වර්ගයක් හරි වැඩිපුර කුළුබඩු හරි පාවිච්චි කරන්නේ නැතුව ඖෂධීය ගුණය රැකෙනසේ තමයි නිර්මාණය කරන්නේ. කුකුලගේ බඩ ඇතුළට ස්ටිකි රයිස් ඒ කියන්නේ ඇලෙන සුළු සහල් පුරවලා තම්බලා තමයි මේ සංගෙත්තම් හදන්නේ. ඒ නිසා ගොඩාක් ගුණ. ඒ නිසා ගොඩාක් පෝෂ්‍යදායී ආහාරයක් වෙනවා. මේ සංගෙත්තම් වල විශේෂත්වය තමයි යාවේ ගොඩක්ම රස්නේ දවස් වලට. ඒ කියන්නේ සාමාන්‍ය සම්බොක් දවස් කියලා තමයි කියන්නේ. මේ දවස් වලට රස්නේ පිට කරන්න මේ සුප් එක බොනවා. එයාලා විශ්වාස කරනවා රස්නේ පාලනය කිරීම මගින් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වෙලා ගිම්හානයේ තියෙන විඩාව අඩු වෙනවා කියලා. අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. පරිස්සමෙන් ඉන්න. මින් ඉන්න බක්කා